Good morning. සාපවල ඉන්න අන්තිම දවස. අද තමයි අපිට chance එකක් හම්බුනේ මේ කේබල් කාර් රයිඩ් එක ගිහිල්ලා ෆැන්සි ෆෑන්ස් පීක් එකට යන්න. අද දවස් දෙකක් තිස්සේ try කරා හරිය ගියේ නෑ. මීදුම තිබ්බා. ඉතින් අදත් ලාවට මීදුමක් තියෙනවා කොහොම වෙයිද දන්නේ නෑ. අර යන්න ඕන අනිවාර්යෙන් යන්න ඕන ගමනක් හින්දා යනවා. මොකද මේ view එක පෙවුනත් නැතත් ගිහිල්ලා බලන එක worth කියලා හිතන හින්දා අපි යනවා. මෙතන ටිකට් එකක් එක්කෙනෙක්ට ලක්ෂ 8ක් වෙනවා කේබල් කාර් එකේ උඩට යන්න විතරක්. උඩටයි එන්නයි දෙකටම. උඩට යන්නයි එන්නයි දෙකටම එක්කෙනෙක්ට ලක්ෂ 8යි. එතන උඩට ගිහිල්ලා එතනිනුත් තව උඩට යන්න තියෙනවා. ඒකේ අපිට ඕන නම් පඩිපෙළෙන් යන්න පුළුවන්. නැත්නම් එතනත් අපිට ඕන නම් මේ කේබල් කාර් එකම යූස් කරන්න පුළුවන්. ඒක එතනින් ගෙවලා ගන්න තියෙන්නේ. අපි හිතුවේ දැන් මෙතන ඉඳන් පුළුවන්. එහෙම වුණොත් එක වේගකට 1.50යි. එන්න යන දෙකටම 2.70 ලක්ෂ 2.70ක් යනවා. ඒක හින්දා මේ අපි බැලුවේ දැන් මෙතනින් කේබල් කාර් එකේ මෙතනින් ඉඳන් උඩට ගිහිල්ලා ඊට පස්සේ එතනින් ඉඳන් පඩිපෙළ ටික තියෙනවා ඒක පයින් යන්න. පයින් ගිහිල්ලා එද්දි කේබල් කාර් එකේ ඉන්න තමයි හිතාගත්තේ. යන් එහෙනම් ගිහිල්ලා බලමු. ටිකට් දෙකක් ගත්තා. ගිහිල්ලා බලමු අපි මොකද තත්ත්වය කියලා. ඔයගොල්ලෝ ටිකට් ගන්න ඕනේ මෙතනින්. ටිකට් අරගෙන අතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. පේනවනේ පොලිම. අද සෙනග ඉන්න පාටයි සෑහෙන්නේ. I could get used to late nights, dancing my place. I could get used to long drives, cat rides, your place. I could get used to be fighting just for the hell of it, and you putting up with it, 'cause you let me to bed. කේබල් කාර් වලට යන්න කලින් ඔයගොල්ලන්ට ඒ යන අතරමඟ හම්බෙනවා පොඩි විලේජ් එකක්. මේක ඇවිල්ලා ඇත්තටම මට නම බලා ගන්න බැරුණා. මං හිතන්නේ ෆැන්සි ෆෑන් විලේජ් කියලා තමයි කියන්නේ. මම නම වැරදි නම් කරෙක්ෂන් අරින් අන්න පල්ලෙහින්. ඉතින් මේ මෙතන අර ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් විදිහට කරන ඔය පං බෑග් වියන දේවල්, ඒ වගේම ඇඳුම් අර ගොතන විදිහවල්, ඒ දේවල් හැම දෙයක්ම වගේ තියෙනවා. ඊට අමතරව තව පොඩි ඒගොල්ලන්ගේ ඔය කෑම ಜಾති, ට්‍රැඩිෂනල් කෑම ಜಾති එහෙමත් තියෙනවා. මේ මෙතන මේ දාලා කියන අපිට කැමති නම් එහෙම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කේබල් කාර් එකට යන්න කලින් තමයි මේ ප්ලේස් එක හම්බෙන්නේ. යා කේබල් කාර් එකට. ඔය ටික තමයි දැන්ට දැක්කේ. බලමු මම තව මොනවා හරි තිබ්බොත් කේබල් කාර් එකට යන්න කලින් ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්න. අපි ෆයිනලි හොයාගත්ත කේබල් කාර් එක තියෙන තැන. කේබල් කාර්. ෆයිනලි හොයාගත්ත කේබල් කාර් තියෙන තැන. ඒ එන ටිකටත් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් තැන් හදලා තියෙනවා ලස්සනට. මේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා වගේ. මේ කොහොම හරි ඒවා ටික ඔක්කොම පහු කරන් ඇවිල්ලා තමයි මෙතන කේබල් කාර් එක තියෙන්නේ. අරෙන් ගත්ත ටිකට් එක මෙතනින් තමයි දෙන්න තියෙන්නේ. අතට අවරපස දෙකේ පට්ට සෙනගක් ඉන්නේ. මාර සෙනගක් ඉන්නේ. දිග පොලින් දෙකක් තියෙනවා දැන. ලංකාවේ මිනිස්සු නම් පොරකාගෙන හරි ෑම තමයි මොකක්ද ඒකට කියන්නේ ගතිය. ඒකින්ද අපි යන්. පොරකාරණ නම් අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මේ පොලිම හිමීට යනවා. ටික ටික යනවා. ලොකු වෙලාවක් යන එකක් නැහැ සමහර විට. කායික පාලස්තික යන්න පුළුවන් නේ. ඔව් මං හිතන්නේ එක කේබල් කාර් එක 15 දෙනෙක්ට යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. 15ක් කෙසේ වෙතත් මං හිතන්නේ දැන් නම් 30වත් 10 වගේ ඒ තරම් සෙනගක් ඉන්නවා. කේබල් කාර් එක ඇතුළේ ඉන්නේ 20ක් 25ක් ඒ වගේ ඉන්නවනේ. 20ක් නැද්ද? 20ක් වගේ කට්ටියක් දාලා යනවා ඉතින්. සෑහෙන දුර මේ ලයින් එකක් තමයි තියෙන්නේ. හෙන දිගයි කේබල් කාර් රයිඩ් එක. මේ අපි යන් උඩට මෙතනින් මේ උඩට යන්නේ එන්න ඔයගොල්ලන්ට පේනවාද පිටිපස්සෙනුත් මේ උඩට යන්නේ එන්න. ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපේ දෙවනි කේබල් කාර් රයිඩ් එක නෙමෙයි. තුන්වෙනි එකනේ. තුනද? ජෝර්ජියා අසර්බයිජාන් මේක අපේ තුන්වෙනි කේබල් කාර් රයිඩ් එක. හැබැයි මේක තමයි අපේ දිගම කේබල් කාර් රයිඩ් එක. ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. යන් අපි උඩට ගිහිල්ලා බලමු.
මොනවද උඩ තියෙන්නේ අපිට බලන්න view point එක කියලා. අපිට මේ වගේ ෂොපින් උරකින් හදපු රේන් කෝට් එකක් හම්බුණා කියන්නේ මේක ගන්න තියෙනවා මේක 20000යි නේ 25000 මේක ගන්න ඕන මොකද මේ උඩ මිස්ට් එකයි අර ජල වාෂ්ප සීන් එකක් තියෙනවා මේ ඒකින්ද ඇඳුම් තෙත්තන හින්දා තමයි මේක දාගත්තේ by the way පට්ට මීදුමක් තියෙන්නේ මෙරෝම දෙයක් පේන්නේ නැහැ රිවිව් එක නම් බලන්න වෙන්නේ නැහැ වෙලාව තමයි ඉතින් මේ පොටසි ළඟින් එකව පේන්නේ හරි අමාරුයි මේ වයිෆ් පේන්නේ නැහැ හරියට තව ටික වෙලාවකින් මම වෙන වයිෆ් කෙනෙක් අත ගන්නලා යයි දන්නේ නැහැ වෙයි ඈ ඒ තරම් මීදුම පේන්නේ නැහැ නේ මේ බලන්න වේ fucking hell Oppa! Pata siri. Ay ay. තමයි නේ. Ay ay මේක රද කරන්න. ඈ? ඔබලට වෙදර් කාස්ට් එක බලලා ආවොත් සමහර වෙලාවට ඔයගොල්ලන්ට මීදුම තියනවද නැද්ද මිස්ට් එක තියනවද නැද්ද කියලා බලලා එන්න පුළුවන්. අපිට ඇත්තට මෙහෙම බලලා එන්න අපිට ටයිම් එකක් නැහැ. මොකද අපි අද යන්න ඕනේ හැනෝයි වලට. ඒකින්ද මීදුම තිබ්බත් නැතත් අපි යනවා කියලා තීරණය කරා. මොකද ආයේ නැත්තම් මේක බැලෙන්නෙත් නැහැ, එවෙන්නෙත් නැහැ නේද? ඔයගොල්ලෝ දකින්න ඇති අතනින් උඩට යන්න ලෑස්ති වෙලා ඔක්කොම ගියා භාගයක් දුර ගියා. මොකද පීක් එකට යන්න අපිට තව ඇවිදන් යන්න ඕනේ. මම ඔයාලට වීඩියෝ වල පෙන්නන්නම් අපේ මේ අපි එහා පැත්තේ කෙනාවත් පේන්නේ නැති වෙන්න තනිකර මීදුමෙන් වැහිලා ඒ තරම් මීදුමක් තිබ්බා. ඒකින්ද අපි හිතුවා මොකද අපිට තව එයා ඒගොල්ලෝ කියපු විදිහට කිලෝමීටරයක් මෙතන ඉඳන් කිලෝමීටරයක් උඩට නගින්න ඕනේ මේ පඩිපෙළේ. කිලෝමීටර නගිනවා කියන්නේ අපිට වෙලාව පැයක් එකමාරක් අනිවාර්යෙන් යනවා නැගලා බහැලා එන්න අපිට view point එකක් බලලා අපි ගියේ නැති ඒකම හේතුව ඇවිල්ලා මීදුම මෙලොවම දෙයක් පේන්න තියෙනවා. ඉතින් අපි තව දවසක આવොත් අනිවාර්යෙන් ඒකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් අපි අනිවාර්යෙන් යන්න ඕනේ ඉතින්. ඒ වගේම මේ අපි දැන් යනවා තව ලොකේෂන් එකකට ඇල්පයින් කෝස්ට් කියලා කියන්නේ එකට. එතන තියෙන්නේ නිකන් එන්ටර්ටේන්මන්ට් සීන් එකක්. ඕගොල්ලන්ට මම ගියාම පෙන්නන්න. එහෙනම් අපි යන් අනිත් එක ඔයගොල්ලෝ පීක් එකට යන්න කලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන ඕන තරම් මේ ඔයගොල්ලන්ට ගන්න තියෙන ඕනමන්ට්ස් අරා මේවා ගොඩාක් ಜಾති තියෙනවා මේ හරි ගන්න. ඇඳුම් එහෙමත් තියෙනවා. මේ ටිකක් ප්‍රයිස් එක වැඩි මොකද හේතුව මෙතන අර උඩකනේ තියෙන්නේ. ඒ හින්දා අර අපෙත් අර මේ කොහෙද සිරිපාද එහෙම ගියාම උඩට යන්න දේවල් වල ගණන් වැඩි වෙනවනේ. ඒ වගේ තමයි. මෙහෙත් ටිකක් ගාන වැඩි. හැබැයි ජැකට් එකේ ඉඳලා ඕනමන්ට්ස් හැමදේම තියෙනවා. කන්න බොන්නත් තියෙනවා. රෙස්ටෝරන්ට් ටිකක් අර පැත්තේ අන්න අර ඒරියා එකේ. එතන තියෙන්නේ මේ රෙස්ටෝරන්ට් ටිකක් කෑමකට ටිකක්. හරි එහෙනම් අපි යන් අපේ ඊළඟ ලොකේෂන් එක මොකද්ද? Alpine Coast. Alpine Coast එක.